ඉතින් පළවෙනි එපිසෝඩ් එක විදිහට මම කල්පනා කරා කතා කරන්න ওই බ්‍රිතාන්‍යයේ මාධ්‍ය මගින් ඒ වගේම සමාජ මාධ්‍ය වලින් ඔය පෙන්වන තරම් ඔය ඉමිග්‍රේෂන් ප්‍රශ්නේ විශාල ප්‍රශ්නයක්ද පිළිබඳව. අපි බලමු ඔය කියන තරම් යකා කළුද කියලා. ඒකේ ආරම්භය අපි කතාවට එන්ට වෙන එක විදිහක් විදිහට අපි මෙහෙම කතාවට එන්ට වුණොත් එහෙම අපි දන්නවා මානව ශිෂ්ටාචාරය ආරම්භ වූ දා පටන් මේ සංක්‍රමණයන් පිළිබඳව කටයුත්ත සිද්ධ වුණා. නමුත් මේ වෙද්දී ලෝකයේ රටවල් මුහුණ දී තිබෙන මේ ධනවාදය නිසා ඇති කරන ආර්ථික අර්බුද, ඒ වගේම යුද්ධ මේ වගේ හේතුන් නිසා රටවල් වල මිනිස්සු තමන්ගේ ජීවිත ඉතිරි කාලය ගත කිරීමේ අරමුණේ වෙනත් රටවල් වලට සංක්‍රමණය වෙනවා. හැබැයි අපි ඉදිරියේ තවත් ප්‍රශ්නයක් තියෙනවා. මිනිසුන්ට මේ විත් ස්ථාවර රටක් හොයා ගැනීමේ ප්‍රශ්නාර්ථයක් තියෙනවා. මොකද මේ වෙද්දී රටවල් බොහෝමයක් අර්බුදවල තියෙන්නේ. අපි එක් සංඛ්‍යා දත්ත විදිහට ගත්තොත් එහෙම රටවල් 2024 දී රටවල් 50ක් පමණ මේ ධනවාදය නිසා ඇති කරන ආර්ථික අර්බුදයක් වෙන්න පුළුවන්, යුද්ධයක් වෙන්න පුළුවන්, ඒ වගේම ජාතීන් අතර ගැටලුවක් වෙන. මේ වගේ තවත් හේතුන් නිසා මිනිස්සුන්ට ඒ රටවල ජීවත් වීමේ නොහැකි තත්ත්වයක් තමයි මේ වෙද්දි තියෙන්නේ. ඒක ප්‍රතිශතයක් විදිහට 125ක වර්ධනයක්. ඒ වගේම ලෝකේ මිනිසුන් 8 දෙනෙක්ගෙන් එක්කෙනෙකු මම අර කලින් සඳහන් කර ආකාරයේ ධනවාදය නිසා ඇතිවන ගැටලු මේ වගේ හේතුන් වලට පත් වෙලා තියෙනවා 2024 දී. ඒ වගේම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සඳහන් කරන ආකාරයට 2025 දී පුද්ගලයන් මිලියන 305කට පමණ මානුෂීය ආධාර අවශ්‍ය වන බව තමයි ඒගොල්ලෝ සඳහන් කරන්නේ. ඉතින් අපි බැලුවොත් එහෙම මේ වෙනි තත්ත්වයන් තුල Taman නිපදුණු ඒ සංස්කෘතිය, Taman නිපදුණු ඒ පරිසරය, Tamanට හුරු පුරුදු ඒ භාෂාව, Tamanට හුරු පුරුදු ඒ මිනිසුන්, ඒ සියලු දෙනාම දාලා වෙනස් රටවල් වලට සංක්‍රමණය වෙන්නේ Tamanගේ ජීවිත ඉතිරි කාලය යහපත්ව ගත කිරීමේ අරමුණේ. අපි හිතුවොත් එම අන්තිම ඔප්ෂන් එක. එයාලට වෙන ඔප්ෂන් එකක් නැහැ. වෙන රටකට යනවා හැරෙන්න. ඉතින් අපි මේ රටට එන්නත් හේතුව ඒ ඇති වුණු ආර්ථික අර්බුදේ. නැත්නම් අපිට කතා කරන්න පුළුවන් භාෂාවෙන් අපි ජීවත් වෙන්න කැමතියි. ඒ වගේම බොහෝ කම්කරු පන්ති ජනතාවට සහ තරුණයන්ට අවබෝධයක් තියෙනවා මේන ඉමිග්‍රේෂන්ස්ලත් එක්ක සහයෝගයෙන් කටයුතු කරන්න. මොකද මෙයාලා දන්නවා මේ පවතින යුද්ධවලට, මේ පවතින මර්ධනයන් වලට, මේ පවතින දුප්පත්කම් වලට, මේ ඇති වී තිබෙන යුද්ධවලට හේතුව මේ සාමාන්‍ය ජනතාව නොවන බව. ඉතින් එයාලා වටහාගෙන තියෙනවා මේ තියෙන ධනවාදී පද්ධතිය, මේ සූරාකෑම පවත්වාගෙන යන පද්ධතිය සහ සූරාගෑම පවත්වා ගැනීමට යොදාගෙන මේ ජාතික රාජ්‍යයන් නිසා ඇතිවන මේ ගැටලුව තමයි මේ මිනිස්සු මෙහෙට එන්න හේතුව. මේ සම්බන්ධයෙන් බොහෝ පිරිසකට අවබෝධයක් තියෙනවා. ඒ වගේම බ්‍රිතාන්‍ය තුළ මේ වෙද්දී ධනවාද පක්ෂ විශේෂයෙන්ම රිෆෝම් UK, ඒ වගේම කන්සර්වේටිව්, ඒ වගේම ලේබර් මේ දීර්ඝ කාලිනයක් තිස්සේ විශේෂයෙන් මේ කන්සර්වේටිව් සහ මේ ලේබර් ගත්ත මේ දේශපාලනික ප්‍රතිපත්ති නිසා අද බ්‍රිතාන්‍ය මේ වගේ තත්ත්වයකට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම පෞද්ගලීකරණය, ඒ වගේම විරකියාව, නිවාස ප්‍රශ්නය මේ වගේ හේතුන් නිසා ජීවන වියදම් ඉහළ ගිහින් තියෙනවා. ඉතින් අපි දොස් පැවරිය යුත්තේ ඉමිග්‍රේෂන්ස්ලාට නෙවෙයි. මොකද මේ පක්ෂ ඇඟිලි දික් කරන්නේ මේ ඉමිග්‍රේෂන්ස්ලා තමයි ප්‍රශ්නේ කියන්නේ. නෑ, මම අර කලින් සඳහන් කර ආකාරයේ මේ වගේ ගැටලු නිසා තමයි වර්තමානයේදී මේ වගේ ගැටලු ඇති වී තිබෙනවා. ඉතින් අපි දොස් පැවරිය යුත්තේ මේ පවතින ධනවාදී ක්‍රමයට. අපි දන්නවා බ්‍රිතාන්‍ය කියන්නේ පළවෙනි ධනවාදී රට. ඒකත් එක හේතුවක් තමයි මේ විදි මේ බ්‍රිතාන්‍ය ඇති වී තිබෙන ගැටලු වලට හේතු. ඉතින් අපි දන්නවා මේ බ්‍රිතාන්‍ය ඇතුලේ මේ විශාල ධනයක් තියෙනවා කියලා. හැබැයි මේ ධනය තියෙන්නේ කුඩා පිරිසක් ඇතුළත. ඉතින් මේ මුදල් මහජනයාගේ අතේ, කම්කරු පන්තියේ අතේ තිබ්බනම් අපිට පුළුවන් කම්කරු පන්තියේ ප්‍රජාතාන්ත්‍රික පාලනය යටතේ බහුතරයක් වෙන සාමාන්‍ය වැඩ කරන පන්ති ජනතාව වෙනුවෙන් ගේ යහපත උදෙසා මේ මුදල් යොදවන්න. ඉතින් තවත් දෙයක් තමයි බ්‍රිතාන්‍ය ජාතික හිතනවා දහස් ගාණක් මිනිස්සු නිවාස නොමැතිව නිවාසයක් ලබා ගැනීමේ අරමුණෙන් කවුන්සිල් ලිස්ට් වල ඉද්දී අර එන ඇසයිලම් සීකර්ස්ලාට එන සරණාගතයින්ට හොටෙල් වල ඉන්න දහස් ගණන් පවුම් වියදම් කරන එක සාධාරණද කියන එක. ඉතින් අපිට මේක පිළිබඳව බැලුවොත් එහෙම සෑම කෙනෙක්ටම නිවාසයක් අවශ්‍යයි. සෑම කෙනෙක්ම
නිවාස ලබා ගැනීම සඳහා වසර ගණනක් කවුන්සිල් ලිස්ට් වල ඉන්න එක ඒක සාධාරණ නෑ. නමුත් මේ වසර ගණනාවක් තිස්සේ පවත්වාගෙන ගිය මේ පෞද්ගලීකරණය, අරමුදල් නොමැතිකම, ආයෝජන නොමැතිකම නිසා මේ නිවාස සේවා බිඳ වැටීමකට ලක් වෙලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම කවුන්සිල් නිවාස තොගයක් ක්‍රමානුකූලව විකුණලා තියෙනවා. ඒ වගේම විශාල තොගයක් ප්‍රතිසංස්කරණය කරලා නැහැ. ඉතින් මේ වගේ හේතු නිසා තමයි මේ වගේ තත්ත්වයකට උදා වෙලා තියෙන්නේ. එතකොට කල යුත්තේ අපිට කරන්න පුළුවන් මොකද මේ විද්දී හිස් දේපල තියෙන කියන කවුරුවත් නැති නිවාස විශාල ප්‍රමාණයක් තියෙනවා. මේ සියලුම නිවාස රජයට පවරගෙන වැඩ කරන ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් යටතේ අපිට මුදල් යදෙව්වොත් එහෙම ඇත්තටම මේ නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘති ආරම්භ කිරීමේ හැකියාවක් තියෙනවා. අපි දන්නවා මේ ඉන්න ගවර්න්මන්ට් කිසිම උවමනාවක් නැහැ. කිසිම උවමනාවක් නැහැ මේ සාමාන්‍ය වැසියන්ට මේ නිවාසයක් ලබා දීමේ සාමාන්‍ය වැඩ කරන පන්ති මිනිසුන්ට සුබ සාධනය උදෙසා එයාලා කවදාවත් වැඩ කරන්නේ නැහැ කියන දැන් අපිට එලිපිටම මේ ලෝකයේ තියෙන දේශපාලනික වටපිටාවත් එක්ක පේන දෙයක්. එතකොට අර කවුන්සිල් නිවාස පිළිබඳව කවුන්සිල් නිවාස කියන එකේ ලංකාවේ ඉන්න කෙනෙක්ට දැනගන්න මම මේ කියන්නේ ওই කවුන්සිල් නිවාස හැදුවේ දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ඒ තිබ්බ ඒ වෙද්දී බ්‍රිතාන්‍යයේ විශාල ඒ කියන්නේ යුද්ධයෙන් පස්සේ හිතා ගන්න පුළුවන් විශාල සමාජයේ ඒ කියන්නේ විනාශයකට පත් වෙලා තිබ්බේ. ඉතින් ඒ වෙද්දී මෙහි තිබ්බ රෙවොලූෂනරි මූඩ් එකක්. බ්‍රිතාන්‍ය ඇතුළේ තිබ්බ රෙවොලූෂනරි මූඩ් එකක්. ඒ වෙද්දී ලේබර් පාර්ටි එක තමයි ඉලෙක්ෂන් එක දිනන්නේ. ඊට පස්සේ මෙයාලා කවුන්සිල් නිවාස හදනවා. මොකද අර ජනතාවගෙන් ආපු පීඩනයත් එක්ක. නැත්තම් එයාලට මේ ජනතාවට සේවය කිරීමේ අවශ්‍යතාවයකින් නෙවෙයි එහෙම කරේ. ඒක අර මිනිසුන්ගෙන් ආපු පීඩනයත් එක්ක තමයි මේ කවුන්සිල් නිවාස හදන එක එයාලා පටන් ගත්තේ. ඉතින් ඒ පිළිබඳව මම ඉදිරි වීඩියෝ වල කතා කරන්නම්. අද අපි මේ මාතෘකාව යමු. ඒ වගේම විශේෂයෙන්ම මේ ධනේශ්වර පක්ෂ මේ ඉමිග්‍රේෂන්ස්ලට විවේචන එල්ල කරන්නේ මේ නිවාස ප්‍රශ්නය පිළිබඳව විතරක් නෙවෙයි. මේ වෙද්දී අපි දන්නවා NHS එහෙම නැත්නම් ජාතික සෞඛ්‍ය සේවයේ මේ වෙද්දී විශාල අර්බුදයක තියෙන්නේ. ඒ වෙනුවෙන් මුදල් යොදවන්නේ නැහැ. මෙහි බ්‍රිතාන්‍ය හිටපු එක්කෙනෙක් බ්‍රිතාන්‍යයේ එහෙම නැත්නම් මෙහි ඉන්න කෙනෙක් ඉන්නවනම් ඔයා හොස්පිටල් එකට ගියා නම් අපි දන්නවා එක්ස්පීරියන්ස් මෙහි සමහරක් වෙලාවට දොස්තර කෙනෙක් හම්බෙන්න අපි ඉන්න ඕනේ පැය 6ක් 7ක්. ඒ කියන්නේ ඉනෆ් ස්ටාෆ් එකක් නැහැ මේ වෙද්දි බ්‍රිතාන්‍ය හොස්පිටල් වල. ඉතින් ඒ වගේ ගැටලු තියෙනවා. ඒ වගේම අධ්‍යාපන ශාස්ත්‍රයේ. අධ්‍යාපන ශාස්ත්‍රයේ මේ වෙද්දී මොකද මෙහි පෞද්ගලික අධ්‍යාපන නෙවෙයි නිසා අරමුදල් නොමැති නිසා සමහර කෝස් මෙයාලා කප්පාදු කරගෙන යනවා. විශේෂයෙන්ම මම මේ ජීවත් වෙන මේ වේල්සේ කාඩිෆ් වල තියෙන නර්සිං ස්කූල් එකක් මේ වෙද්දී ක්ලෝස් කරන්න යනවා. ඉතින් ඒත් එක්කම අපි දන්නවා අර දැන් මේ වෙද්දී අර්බුදයක තියෙන NHS එක ඒක කොයි විදිහට ඉම්පැක්ට් වේද කියලා මේ ගන්න තීන්දුව තීරණත් එක්ක. ඉතින් රාජ්‍ය සේවයේ බිඳ වැටීම් පවතින්නේ. ඉතින් මේ සියල්ලම වෙන්න හේතුව මේ කන්සර්වේටිව් සහ කන්සර්වේටිව් විසින් ආරම්භ කරපු දැන් ලේබර් විසින් පවත්වාගෙන යන මේ පෞද්ගලීකරණය. ඒ වගේම ඔස්ටෙරිටි මේ වගේ කප්පාදු නිසා තමයි මේ වගේ ගැටලු ඇති වෙන්නේ. නමුත් මෙයාලා මේ බ්ලේම් එක දාන්නේ ඒ ප්‍රශ්නේ වෙනතකට යොමු කරන්න යාලා යොදා ගන්න එක තමයි මේ ඉමිග්‍රේෂන්ස් කියන කාරණේ. මේ ඉමිග්‍රේෂන්ස් කියන කාරණේ. ඉතින් විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපිට එක්ස්පීරියන්ස් එකක් තියෙනවා ලංකාව ඇතුළේ. අපි දැක්ක අපි යුද්ධවලට මුහුණ දුන්නා. ඒ වගේම අපි ගෝඨාභය බලයට ඒම සඳහා ඒ පාවිච්චි කරපු බෝම්බ ඒ වගේම අර මුස්ලිම් මිනිසුන්ට එරෙහිව අපිව ඒ ભેද කරපු විදිය වඳ කොත්තු ඒ වගේ දේවල් අපි පාවිච්චි කරපිටි අපි දන්න මිනිස්සු බෙදා වෙන් කරලා අපිව පාවිච්චි කරපු විදිය. නමුත් අපි එක දෙයක් දැක්කා. මේ අරගලය ඇතුලේ අපි දැක්කා සිංහල මුස්ලිම් දෙමළ බර්ග මේ සියලු දෙනාම එකට එකතු වෙලා ගෝඨාභය පන්නන්න ඉදිරියට ආවා. ඉතින් ඒකේ ඇතුලේදී අපි දැක්කා අපි මේ බෙදා වෙන් වී ජීවත් වෙනවට වැඩිය මේ එකමුතු වෙලා අපි මේ ජීවත් වෙන මේ පරිසරය අපිට ප්‍රධානම දේ වෙන්නේ මේ ආර්ථිකය. මේ ආර්ථිකයේ මොඩල් මේ ආර්ථික පවතින ක්‍රමය තමයි අපේ ජීවිතවලට ප්‍රධාන වශයෙන් බලපාන්නේ කියන එක අපි ඒක ඇතුලේ ඉගෙන ගත්තා. ඉතින් මේ රටෙත් මේ වෙද්දි වෙන්නේ අර ඒ තියෙන ප්‍රශ්නත් එක්ක අර මිනිස්සු බෙදා වෙන් කිරීමේ වෙන් කිරීමක් තමයි මේ වෙද්දි අර දක්ෂිණාංශික පක්ෂ විසින් සිදු කරගෙන පවත්වාගෙන යන්නේ. ඉතින් තවත් කාරණයක් තමයි මෙහි ඉන්න අය හිතනවා සංක්‍රමණිකයන් වැඩි පැය ගාණක් වැඩ කිරීමට කැමති අඩු මුදලකට. ඒ නිසා
මෙහි ඉන්න කම්කරුවෙක්ගේ එයාගේ වැටුපට එයාගේ සේවා ස්ථානයේ ලැබෙන ඒ බෙනිෆිට් වලට හානියක් වෙයිද කියන සැකය තියෙනවා. ඇත්තමටම කතා කරොත් ඇත්තම කාරණය ඇත්තටම ධනපතියෝ ඔය එන සංක්‍රමණිකය සෝස් එකක් විදිහට පාවිච්චි කරනවා චීප් ලේබර් කෙනෙක් විදිහට. විශේෂයෙන්ම භාෂාමය ගැටලු ඒ වගේම ඔය බිය ගැන්වීම් හරහා අපිව පාලනය කිරීමට ලේසි මුල් අවස්ථාවේදී. සමහරක් විට තවත් ශ්‍රී ලාංකිකයන්ට මේ වගේ අත්දැකීම් ඇති. විශේෂයෙන්ම මගේ සේවා ස්ථානයේ මම දැකපු මම වැඩ කරන තැන මම දැකපු එක කාරණයක් තමයි එක අයියා කෙනෙක් ආවා ක්‍රිස්මස් කාලේදී ගොඩක්ම බිසි කම්පැනි එක. ඒ විදිහේ ආව අයියා කෙනෙක් ඒ අයියාගේ කොන්ට්‍රැක්ට් එකේ තිබ්බේ පැය 20යි. ඉතිරියේ ඕවර් ටයිම් කියලා. හැබැයි අයියා වැඩ කරා මම වැඩ කරන පැය ගානම. මට සැකයක් තිබ්බා මම වැඩ කරන පැය ගාන මේ අයියත් වැඩ කරනවා සැලරි එක විය යුතුයි. ඒ අපි ගන්න සැලරි එක විය යුතුයි. නමුත් ඇත්තම කාරණේ පවුම් 400ක පමණ වෙනසක් තිබ්බා. ඉතින් අර අයියා වැඩ කරපු මං ගත කරපු ඒ කාලෙම ගත කළා ඒ විදිහට වැඩ කරලා හැබැයි යාගේ සැලරියේ කොටසක් කම්පැනි අරන් තියෙන උපක්‍රමිකව භාවිතයක් කරලා. ඉතින් අර පවුම් 400 එව්වේ අර අයියාගේ ශ්‍රමය. ඉතින් ඒක ලාභී විදියට අරක කම්පැනි අරන් තියෙනවා. මං කිව්වා අයියට ඒ පිළිබඳව ප්‍රශ්න කරන්න කියලා. මං හිතන්නේ අයියා ඒ පිළිබඳව ප්‍රශ්න කරන්න. ඉතින් මොකද එයාට වෙන මෙහි ජොබ් එකක් හොයාගන්නත් අමාරු ඒ වගේ රස්සාවක්. එතකොට අර වෙන ඔප්ෂන් එකක් නැතකොට අපි ඒ ධනපතිව ළඟ ධනින් වැටිලා සමහරක් වෙලාවට ඒ විදිහට වැඩ කරන අවස්ථා මම දැකලා තියෙනවා. ඒ වගේම වැඩ කරන පන්තිය කියන්නේ වැඩ කරන මිනිස්සු අතර අපිව බෙදා වෙන් කිරීමට තමයි ලොක්කෝ කැමති. ඒක භාෂාමය වශයෙන් වෙන්න පුළුවන්, සංස්කෘතිකම වශයෙන් වෙන්න පුළුවන්. මේ විදිහට අපි බෙදා වෙන් කරනවා. මේ විදිහට තමයි මේ ක්‍රමේ පවත්වාගෙන යන්නේ. ඒ වගේම අපි හිතුවොත් මෙහි ඉන්න වැඩ කරන කෙනෙක්ගේ බෙනිෆිට් දිහා එයාලට ඒ තියෙන කොන්දේසි දිහා බැලුවොත් එහෙම අපිට තේරුම් ගන්න පුළුවන් අපි දෙගොල්ල අතර කිසි වෙනසක් නැහැ කියන එක. ඒ වගේ අවුරුදු 16 17 අතර වැඩ කරන ඒ ශ්‍රමිකයෙක්ගේ සැලරිය එහෙම නැත්නම් පැයට ගෙවන ගාණ හරිම අඩුයි. මම මේ ඊයේ චෙක් කරේ. ඒතර පවුම් 6යි 40ක් පෙන්ස් දෙන්නේ. ඒ විදිහට තමයි මෙයාලගේ සැලරිය මේ වෙද්දි තියෙන්නේ ගවර්න්මන්ට් වෙබ්සයිට් එකේ. ඉතින් ඒ අපි වැඩ කරන පැය ගානම ඒ අවුරුදු 16 17 අතරේ තරුණයා හෝ ඒ තරුණිය වැඩ කරනවා. නමුත් එයාගේ සැලරිය අඩුයි. මම ඒක මගේ කම්පැනි ඇතුලේ දැකලා තියෙනවා. ඒ වගේම සීරෝ කොන්ට්‍රැක්ට්. සීරෝ කොන්ට්‍රැක්ට් කියන්නේ මම ඔයගොල්ලන්ට පැහැදිලි වෙන විදිහට ඉදිරිපත් කරොත් දැන් මම මගේ කොන්ට්‍රැක්ට් එකේ සතියකට පැය 39යි කියලා ගහලා තියෙනවා. නමුත් සීරෝ කොන්ට්‍රැක්ට් කියන්නේ ඔයාට ස්ථීර පැය ගාණක් ඔයාට දෙනවා කියලා කම්පැනි එක පොරොන්දු වෙන්නේ නැහැ. ඒතර උදාහරණයක් විදිහට ගත්තොත් එimhe දැන් ක්‍රිස්මස් එක ඇතුළත කම්පැනි ගොඩක් බිසි වෙනවා. ගොඩක් සේවා ස්ථාන. එතකොට ඒ වගේ සීරෝ කොන්ට්‍රැක්ට් තිබ්බොත් එහෙම ඒ විද්දි ඒ කම්පැනියට ධනය උපයන්න ඔයා ඒ කම්පැනියට ඒ කාල සීමාව ඇතුළත වැඩ කරනවා. හැබැයි ඊට පස්සේ කම්පැනියක බිසි නැති වෙද්දී එහෙම නැත්නම් අර විදි විශාල මුදලක් උපයන්න වැඩ නොකරෙද්දී ඔයාට කම්පැනි කතා කරන්නේ නැහැ. නමුත් ඒ විද්දි ඒ සීරෝ කොන්ට්‍රැක්ට් තියෙන ඒ පුද්ගලයා පාවිච්චි කරලා කම්පැනි එක විශාල ලාභයක් හොයලා තියෙනවා. ඉතින් මේ විදිහට තමයි සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ මම මේ කියන්නේ මෙහි ජීවත් වෙන කට්ටියට සිදුවන දේ. ඉතින් මෙහින් පැහැදිලි වෙන දේ තමයි අපි දෙගොල්ල අතර කිසි වෙනසක් නැහැ. ධනපති පන්තිය අපිව පාවිච්චි කරලා අපේ ශ්‍රමය යොදාගෙන එයාලගේ ධනය ගොඩ ගහ ගන්න එක මෙතනදි සිද්ධ කරනවා කියන එක. ඉතින් අපිට සිදු කළ යුත්තේ කුමක්ද? අපි අතර දැන් අපිට මේකෙන් පේනවා අපි දෙගොල්ල අතර කිසි වෙනසක් නැහැ. අපි දෙගොල්ලම සූරා කෑමට ලක් වෙලා. එතකොට අපිට සිදු කළ යුත්තේ මේ සියලුම දෙනා ඒ වැඩ කරන තැන එකතු වෙලා මේ ඇත්ත කාරණේ වෙනුවෙන් තමන්ගේ සේවා කොන්දේසි තමන්ගේ වැඩ කරන පැය ගානට සරිලන වැටුපක් ලැබෙන්නේ නැත්නම් ඒ වෙනුවෙන් ෆයිට් කරන එක තමයි ඇත්තටම සිදු කළ යුත්තේ. ඒ වගේම මේ ධනපති පන්තිය මේ සංක්‍රමණියන් පිළිබඳව ප්‍රශ්නය විශාල ගැටලුවක් විදිහට දක්වන්නේ තමන්ගේ පද්ධතිය කියන්නේ තමන්ගේ මේ පවත්වන ධනපති ක්‍රමය අර්බුදයට යන අවස්ථාවල තමයි විශේෂයෙන්. උදාහරණයක් විදිහට මෙහි තිබුණ ඔයගොල්ලෝ දන්නවා EU එහෙම නැත්නම් යුරෝපා සංගමයේ ජනමත විචාරණය වෙලාවේදී ධනවාදී පක්ෂ ඉමිග්‍රේෂන් පිළිබඳව කාරණේ විශාල ගැටලුවක් ලෙස හුවා දැක්වුවා. හැබැයි ඒ වෙද්දී
ඒ යුරෝපා සංගමයෙන් වෙන රටවල පුද්ගලයන්ට මෙහි ඇවිල්ලා වැඩ කිරීමේ අවස්ථාව සලසා දුන්නේ. ඒකෙත් කරේ ශ්‍රම සූරා කෑම. හැබැයි පද්ධතිය අවුල් වෙද්දී එයාලගේ ක්‍රමය අවුල් වෙද්දී ඒකෙන් ඇති කරන ගැටලු නිසා මිනිස්සුන්ට තරහ කෝපෙද්දී ඒකේ ප්‍රශ්නය වහන්න මේ සංක්‍රමණිකයන් පිළිබඳව ප්‍රශ්නය මතු කරනවා. ඒක තමයි මේ විදිහේ බ්‍රිතාන්‍ය ඇතුලේ සිද්ධ වෙන්නේ. ඉතින් අපිට ඇත්තම කාරණය මොකක්ද වෙන්නේ? අපි ෆයිට් කර යුත්තේ සැමටම නිවාස, හොඳ රස්සා, ඒ වගේම සමාජ සත්කාර වෙනුවෙන් මුදල් යෙදවීමට. එතකොට අපිට පැහැදිලි වෙනවා අපි හැමෝගෙම අතරේ ප්‍රධාන ලක්ෂණයක් තියෙනවා. ඒ ලක්ෂණය අඳුරගෙන අපි ඇත්ත ප්‍රශ්නය වෙනුවෙන් ෆයිට් කරන එක තමයි සිද්ධ කළ යුතු. මිනිස්සු තමන්ගේ ආරක්ෂාව හොයාගෙන පැන යන බවක් තමයි පේන්නේ. හැබැයි තත්ත්වයේ පාලනය විය යුතුයි. හැබැයි සරණාගතභාවය ලබාගත යුත්තේ කවුරුන්ද නොගත යුත්තේ කවුරුන්ද පිළිබඳව තීරණය කරන්නේ කවුරුන්ද? ඒක අපි ඉදිරියේ තියෙන ප්‍රශ්නයක්. විශේෂයෙන්ම බ්‍රිතාන්‍යයේ රූපවාහිනී නාලිකාවලින් ඒ වගේම සමාජ මාධ්‍ය වෙන ඕගොල්ලෝ දැකලා ඇති මෙහෙට සංක්‍රමණිකයන් එන්න පාවිච්චි කරන මේ මාර්ග අන්තිම මාරාන්තිකයි. ඒ ගමන අතරතුර මිනිස්සු මිය යනවා. විශේෂයෙන්ම මම ඔයාගෙන් මෙහෙම ප්‍රශ්නයක් අහුවොත් එහෙම ඔයා දන්නා මේ අපි දැකලා තියෙන මේ කුඩා බෝට්ටු පාවිච්චි කරන මෙහෙට එන්න. ඒ එන අතරතුර මිනිස්සු අනතුරට ලක් වෙලා මිය ගියපු අවස්ථාවත් ඔයා දන්නවා. මම මෙහෙම ඇහුවොත් ඔයාගේ දරුවා ඔයා මේ වගේ බෝට්ටුවකට දානත් මේ ගමන අතරතුර මිනිස්සු මිය යන බවක් දැනගෙන මම හිතනවා අපේ උත්තරේ නෑ බව. හැබැයි ඔයාට වෙන ඔප්ෂන් එකක් නැති වී බව දැනෙද්දි ඒ කියන්නේ ඉච්ඡාබංගත්තටපත් වෙලා වෙන ඔප්ෂන් එකක් නැහැ. ඉතින් ඒ වගේ අවස්ථාවක තමයි මේ වගේ බෝට්ටුවක තමන්ගේ ළමයාත් එක්ක වෙනත් රටකට සංක්‍රමණය වෙන්න මේ දෙමව්පියෝ තරුණයෝ තීන්දුව తీරන ගන්නේ. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනේ බ්‍රිතාන්‍ය ජාතිකයෝ මේ විශේෂයෙන්ම යුද්ධ අවස්ථාවලදී ඒ වගේම කරදර අවස්ථාවලදී ආර්ථික අර්බුද මේ වගේ අවස්ථාවලදී එකට එකතු වෙලා සහයෝගයෙන් වැඩ කරපු අවස්ථා අපි දැකලා තියෙනවා. විශේෂයෙන් උදාහරණයක් විදියට ග්‍රේන්ෆෙල් ගින්නෙන් පසු නිවාස සංකීර්ණයක ඇති වූ ගින්නක් නිසා විශාල නිවාස ප්‍රමාණයක් හානි වෙන මිනිසුන්ගේ ජීවිත නැති වෙනවා. හැබැයි ඒ වගේ කරදරයක් වුණු අවස්ථාවකදී මිනිස්සු එකට එකතු වෙලා වැඩ කරපු අවස්ථා මේ බ්‍රිතාන්‍ය ඉතිහාසය අපි දැකලා තියෙනවා. ඒ වගේ මේ මෑත ඉතිහාසයේදී රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කරාගෙන් පස්සේ යුක්‍රේන වැසියෝ වෙනත් රටවලට සංක්‍රමණය වුණා. විශේෂයෙන්ම මෙහෙට බ්‍රිතාන්‍ය විශේෂයෙන්ම යුක්‍රේන ජාතිකයන් බ්‍රිතාන්‍යයට පැමිණියාගෙන් පස්සේ බ්‍රිතාන්‍ය වැසියෝ තමන්ගේ ගෙවල් වල දොරවල් ඇරියා යුක්‍රේන වැසියන්ට ඇවිල්ලා තමන් එක්ක ජීවත් වෙන්න. ඉතින් මේ වගේ සහයෝගයෙන් වැඩ කරපු අවස්ථා අපි දැකලා තියෙනවා. හැබැයි මේ සංක්‍රමණිකයන් පිළිබඳව තීන්දුව తీරන ගන්නේ කවුරුන්ද? නීති සම්පාදනය සහ ඒවා ක්‍රියාත්මක කරන්නේ කවුරුන්ද? මේ කිසිවක් කරන්නේ බ්‍රිතාන්‍යයේ කම්කරු පන්තියවත් ජාත්‍යන්තර කම්කරු පන්තියේ මූලිකත්වයෙන් නෙවෙයි. මේ සියලුම නීති සම්පාදන දේවල් සිදු කරන්නේ මේ ඉන්නේ ව්‍යාපාරික පැලැන්තියේ උවමනාවෙන්. ඉතින් විශේෂයෙන්ම මේ වගේ ජාතිවාදී ඒ වගේ ආගමන සම්බන්ධ අසාධාරණ වලට විරුද්ධ වෘත්තීය සමිති සහ වැඩ කරන ජනතාව සටන් කළ යුතුයි. විශේෂයෙන්ම මේ සරණාගතභාවය ලබාගත යුත්තේ කවුරුන්ද නොගත යුත්තේ කවුරුන්ද පිළිබඳව මේ ධනේශ්වර රාජ්‍යයේ පාලකයන්ට අපි ඒක බාර දුන්නොත් එහෙම අපිට එතනින් සාධාරණ පිළිතුරක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ නිසා වෘත්තීය සමිති සහ ඔය සංක්‍රමණික සංවිධාන සහ ඔය කම්කරු පන්තියේ නියෝජනයේ පත්ව නියෝජිතයන්ගේ සමන්විත කමිටුවක් කරහා මේ සංක්‍රමණිකයන්ගේ මේ නඩු විභාග කරලා සරණාගතභාවය ලබාගත යුත්තේ කවුරුන්ද නොගත යුත්තේ කවුරුන්ද පිළිබඳව සාධාරණ තීන්දුවකට ඒමට අවස්ථාව තියෙනවා. ඉතින් සංක්‍රමණික අර්බුදයට විසඳුම කුමක්ද? අපි කලිනුත් සඳහන් කර අපි කලින් කතා කරා මේ අපි ජීවත් වෙන ලෝකයේ යුද්ධෙන් දරිද්‍රතාවයෙන් ඒ වගේම අසමානතාවයෙන් පිරුණු ලෝකයක තමයි අපි අද ජීවත් වෙන්නේ. ඉතින් බහුතරයක් වෙන කම්කරු පන්තියට මූණ දෙන්න සිදු වෙලා තියෙන දුක්ඛිත තත්වයකට. හැබැයි අපි හිතුවොත් එimhe ඩොලර් මිලියන ගණනක ආයෝජකයෙකුට බ්‍රිතාන්‍යයට හෝ ඇමරිකාවට සහ වෙනස් රටවල් වලට යෑමට කිසිදු ප්‍රශ්නයක් නැහැ. හැබැයි බහුතරයක් වෙන මේ වෙල්ත් එක ක්‍රියේට් කරන මේ වෙල්ත් එක වෙනුවෙන් වැඩ කරන පන්තියේ ජනතාවට ඒ විදිහට සංක්‍රමණය වීමට බෑ. අපි මෙහෙම හිතුවොත් එimhe ගෝලීය ජනගහනයෙන් 10%ක් වන ධනවත්ම පුද්ගලයන්ගේ ආදායම 52%. ගෝලීය ජනගහනයෙන් දුප්පත්ම භාගයේ උපයන්නේ 8%යි. ඉතින් අපිට පේන විශේෂයෙන් මේ තියෙන කිසිම මේ තියෙන ગેප් එක අතර
ગેප් එක මොනතරම් විශාලද කියලා. ඒ වගේම මේ සංක්‍රමණයන් පිළිබඳ ගැටලුව තනිව විසඳන්න පුළුවන් එක ගැටලුවක් නෙවෙයි. මේක තවත් ප්‍රශ්නත් එක්ක කනෙක්ට් වෙලා තියෙන. විශේෂයෙන්ම ජීවන වියදම් අර්බුද. ඒ වගේම නිවාස ගැටලු. අරමුදල් නොමැති නිසා සමාජ සත්කාර වගේ දේවල් අර්බුදයට ගිහින් තියෙනවා. විශේෂයෙන්ම කෙයා හෝම් වගේ මෙහෙ දැන් ක්ලෝස් කරන් යනවා. ඉස්කෝල වගේ දේවල් ක්ලෝස් කරන් යනවා. ඒ වගේම ඉස්කෝල ළමයින්ට තියෙන ට්‍රාන්ස්පෝර්ට් වගේ දේවල් කප්පාදු කරමින් යනවා. මේ වගේ ගැටලු නිසා තමයි මේ ප්‍රශ්න ගොඩ නැගෙන්නේ. එතකොට අපිට පේනවා මේ සංක්‍රමණික පිළිබඳව ගැටලුව එක ගැටලුවක් නෙවෙයි. මේක අනිත් සියලුම ගැටලුත් එක්ක සම්බන්ධයි. ඒතර අපිට කරන්න පුළුවන් මොකද්ද? අපිට එකට එකතු වෙලා සමගිව ඇත්ත ප්‍රශ්නේ හොයාගෙන ඒ වෙනුවෙන් සටන් කිරීම. විශේෂයෙන් මේ වෙද්දී ධනවාදී රූපවාහිනී නාලිකා විශේෂයෙන්ම අපිට එක්ස්පීරියන්ස් තියෙනවා ලංකාවේ ඇතුලේ කොහොමද රූපවාහිනී නාලිකා එයාලගේ ප්‍රචාරණ කටයුතු සිදු කරන්න කියලා. ඉතින් මේ වෙද්දී බ්‍රිතාන්‍යය ඇතුලේ ධනවාදී රූපවාහිනී නාලිකා වලින් පිළිබිඹු කරන්නේ මේ පවතින ප්‍රශ්නය සංක්‍රමණිකයන් පිට දාලා මිනිසුන්ගේ මනස අනිත් පැත්තට කියන්නේ ඒක ඇත්ත ප්‍රශ්නේ වහගන්න මේක සමාජගත කරන එක. විශේෂයෙන්ම තවත් මිනිස්සු හිතනවා ආරක්ෂිත ප්‍රශ්න. මම බැලුවා මේ පොලිස් කේස් කොච්චර සිද්ධ වෙනවද කියලා UK ඇතුලේ. මේ වෙද්දී ඉංග්ලන්ත සහ වේල්ස් වල මට මතක විදිහට මිලියන ගණනක පොලිස් කේස් තියෙනවා. හැබැයි අපි හිතුවොත් එහෙම දැන් මේ ඊයේ පෙරේදත් මේ මම මේ ජීවත් වෙන මේ ළඟ තැනක වෙඩි තියලා මරලා තියෙනවා. ඒක ලංකාව ඇතුලේ සිද්ධ වෙන එක ඕනම රටක සිද්ධ වෙනවා. හැබැයි මම හිතපු දෙයක් තමයි බැරි වෙලා හරි ඒ 40ක කාන්තාව මරණයට පත් කරන්න වෙනත් ජාතිකයෙකු සම්බන්ධ වුණා නම් ප්‍රශ්නේ වෙනත් පැත්තකට. හැබැයි මේක වෙලා තියෙන්නේ මෙහි කෙනෙක් ඉන්නේ. ඉතින් මම මේකෙන් කියන්න බලාපොරොත්තු වෙන්නේ මෙච්චර විශාල පොලිස් කේස් ප්‍රමාණයක් තියෙනවා. හැබැයි මේ වෙද්දි වෙනත් ජාතිකයෙක් මොකද හැමෝම මිනිස්සුනේ මිනිස්සු අතින් වැරදි සිද්ධ වෙන මිනිස්සු හැමෝම එක වගේ නෙවෙයි. ඉතින් ඒ විදිහට මොකක් හරි වුණොත් එහෙම මාධ්‍ය වගේ ඇගිලි මෙන්න සංක්‍රමණික නිසා තමයි අපි මේ වගේ රිස්ක් එකක් තියෙන්නේ. ඇත්තටම අපි ඩේටා බැලන් බැලුවොත් එහෙම මේක අපිට පැහැදිලිවම පේනවා මේක මාධ්‍ය වලින් හැසිරවන්නේ මොන විදිහට කියලා. ඉතින් මේ විදිහට මේ වෙද්දී අපිට සිද්ධ වෙලා තියෙන බ්‍රිතාන්‍යයට බහුජන පක්ෂයක අවශ්‍යතාවය. මොකද කන්සර්වේටිව් සහ ලේබර් මේ වෙද්දී වර්කින් ක්ලාස් එක රීප්‍රසන්ට් කරන්නේ නැහැ. ඒක අපිට පැහැදිලිවම පේනවා මේ යන කප්පාදු සහ මේ යන ක්‍රමේ මෙයාලා ගන්න තීන්දුව తీරනත් එක්ක. ඒ වගේ මේ වෙද්දී අන්ත දක්ෂිණාංශික පක්ෂ නැගිමින් ඉන්නවා. විශේෂයෙන්ම රිෆෝම් UK වැනි පක්ෂ මේ වෙද්දී මෙයාලා දැන් මේ වෙද්දී හොඳට කරන් යනවා තමන්ගේ මොකද තමන්ගේ මේ වෙද්දී තත්ත්වයේ රිෆෝම් හොඳට මේ වෙද්දී තමන්ගේ මතය වපුරමින් යනවා. හැබැයි අපිට ඉලෙක්ෂන් එකට විශාල කාලයක් තියෙනවා. අපි ඒ අතරදී ඒ වෙන ඉවෙන්ට් එක මේව වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මම කියන්නේ මේ වර්තමාන තත්ත්වය. ඉතින් මේ ප්‍රශ්න වලට උත්තරේ හොයන්න නම් අපිට තියෙන මේ ප්‍රශ්නට උත්තරය තමයි මේ කුඩා පිරිසක් අතර තියෙන මේ ධනය බහුතරයක් වෙන කම්කරු පන්තියේ සුභසිද්ධිය උදෙසා යොදවීම. සංක්‍රමණික අර්බුදයට විසඳුම තමයි මේ ධනවාදය නිසා හැටගෙන තියෙන මේ යුද්ධ මේ දරිද්‍රතාවය මේ වගේ හේතුන් නිසා තමයි මිනිස්සු සංක්‍රමණය වෙන්නේ. ඉතින් අපි ඇත්තම ප්‍රශ්නෙට ෆයිට් කරොත් එහෙම අපිට මේ පිළිබඳ ගැටලුවත් විසඳා ගැනීමට හැකියාවක් තියෙනවා. අපිට සිද්ධ වෙලා තියෙන්නේ සමාජවාදී ලෝකයක් වෙනුවෙන් සටන් කිරීම. ඉතින් ඔයාලට මතක ඇති මීට මැතිවරණ තිබ්බ අවස්ථාවේදී මීට මාස 9කට 10කට වගේ උඩදී ඒ වෙද්දි කන්සර්වේටිව් පාර්ටි එක තමයි බලේ හිටියේ. මැතිවරණයට කලින් ඔයගොල්ලන්ට මතක ඇති රුවන්ඩා පිළිබඳ පිස්සුවෙන් මෙයාලා කතා කරා. ඉමිග්‍රේෂන්ස්ලා ගැන පිස්සුවෙන් කතා කරා. ඒ වෙනුවෙන් පවුන්ඩ් මිලියන 400ක් යොදවන්න තමයි පාවිච්චි කරේ. අප්‍රිකාවේ තියෙන මේ රුවන්ඩා රටාවට ඇසයිලම් සීකර්ස්ලා යවන්න. හැබැයි අපි හරියට බැලුවොත් එහෙම මැතිවරණයට කලින් තමන්ගේ ඡන්ද ගොඩ වැඩි කර ගැනීමේ උවමනාවෙන් තමයි මේ පිළිබඳව පිස්සුවෙන් කතා කරේ. හැබැයි එයාලගේ ඒ උත්සාහය අසාර්ථක වුණා. එයාලා ඡන්දේ පරාජය වුණා. කම්කරු පක්ෂය ඡන්දේ දිනුවා. හැබැයි අපි හිතුවොත් මේ පවුම් මිලියන 400ක මුදල ඒ මුදල ප්‍රතිසංස්කරණය නොකරපේ නිවාස වෙනුවෙන් ඒ වගේම කවුරුත් නැතුව මේ තියෙන නිවාස ඒවා රජයට පවරගෙන ඒවා ප්‍රතිසංස්කරණය කළා මිනිස්සු කීයකට මේ නිවාස ලබා දීමේ අවස්ථාවක් තිබ්බද කියන එක.
ඉතින් අපිට පේන මේ ජාතිවාදී මේ වගේ දේවල් කොහොමද පාවිච්චි කරන්න කියලා. ඒ වගේම පෞද්ගලික මේ වෙද්දී පෞද්ගලික උවමනා වෙනුවෙන් ජල බිල්පත්, එනර්ජි බිල් ඒ වගේ දේවල් වැඩිවීමෙන් තියෙනවා. මේ වෙද්දි කම්කරු පක්ෂය ගන්නා මේ ප්‍රතිපත්ති ඒ වගේ විශේෂයෙන් මේ ඔස්ටෙරිටි මේ වගේ කප්පාදු නිසා වර්කින් ක්ලාස් එකේ එන්නම පීඩනයකට ලක් වෙන එක තමයි සිද්ධ වෙමින් පවතින්නේ. හැබැයි ලොක්කන්ට කිසිම ප්‍රශ්නයක් නැහැ. එයාලගේ මුදල, එයාලගේ ඒ ධනය මේ ඉන්න ක්‍රයිසිස් එකේ වුණත් කිසිම ප්‍රශ්නයක් නැතුව යනවා. ඉතින් අපි කියන්නේ මොකද්ද මේ ඔස්ටෙරිටි වගේ දේවල් එද්දි මේ වගේ කප්පාදුන් එද්දී ඒ තියෙන බිලියනපතියන්ගෙන් සල්ලි අරන් ඒ සුපර් රිච්ගෙන් සල්ලි අරගෙන ඒවට යොදවන්න. මොකද එතන අපි අවුරුදු ගාණක් තිස්සේ අපිව සූරාගෙන කාලා තියෙනවා. අපේ ශ්‍රමය සූරාගෙන කාලා තියෙනවා. ඊට පස්සේ මේ ජල බිල්පත් විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ UK කියන්නේ බ්‍රිතාන්‍යය කියන්නේ විශාල වශයෙන්ම අවුරුද්දේ මාසයේ වැඩි කොටසක්ම වහිනවා. ඉතින් මේ වහින රටේ ජල බිල්පත් උඩ යනවා කියන්නේ පෞද්ගලික උවමනාවෙන් කොච්චර අසාධාරණද? ඉතින් මේ වගේ තමයි බ්‍රිතාන්‍යයේ තත්ත්වය. ඉතින් මම අර කලින් කිව්වා වගේ උත්තරය තමයි මේ විශාල පිරිසක් අතර ඇති තියෙන මේ විශාල නෙමෙයි මේ කුඩා පිරිස අතර තියෙන මේ ධනය මේ බලය බහුතරයක් වෙච්ච වැඩ කරන පන්තියේ අතර ගැනීමෙන් තොරව අපිට මේ ප්‍රශ්න වලට උත්තර සොයා ගැනීම නොහැකියි. ඉතින් මගේ වීඩියෝස් වලින් ඔයගොල්ලෝ දැනුමක් ලබා ගත්තා නම් විශේෂ කරුණක් පිළිබඳව මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපේ කමෙන්ට්ස් වල ඒව දාන්න අපි කැමතියි. මම විශේෂයෙන්ම හිතුවා ඒ එන ප්‍රශ්නත් එක්ක තවත් සංවාදයක් ඉදිරියට ගොඩනගන්න එන කියන්නේ මම දන්නා සමහර බැනුම් ඒ වගේ දේවල්ත් එන්න පුළුවන්. මම අහන්නේ සාධාරණ විවේචනයක් එක්ක එන ඒ තියෙන කමෙන්ට්ස් තිබ්බොත් එහෙම මම ඒ පිළිබඳව ඉස්සරහට වීඩියෝස් ගෙනල්ලා විශ්ලේෂණාත්මකව තොරතුරුත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු.